මේ වගේ දේවල් වෙච්ච තරමක් උනේ තමන්ගේ පවුලේ ඥාතින්ගෙන් සහ ළඟින් ආශ්‍රය කරපු පවුලේ හිතවත්තුන්ගෙන්. දරුවෝ සම්බන්ධව කාරණාවලදී කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. මොකද කිසිම කෙනෙක් විශ්වාස නැහැ. ඔයාගේ අදහස මොකද්ද? ඔයාට හිතන දෙයක් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් එකක් විතර දාගෙන යන්න අමතක කරන්න එපා. පහුගිය දවස්වල සිදුවීමක් වාර්තා වුණා. කට්ටිය දන්නවා බංගලාදේශවල රමීෂා කියලා අවුරුදු 8ක ගැහැණු දරුවෙක් පැහැරගෙන ගිහින් දූෂණයට ලක් කරලා මරා දමපු සිද්ධියක්. ඒ වගේම සිද්ධියක් වාර්තා වෙනවා මේ පහුගිය 21 වෙනිදා අපේ අසල්වැසි ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයෙන් තමයි වාර්තා වෙන්නේ. අවුරුදු 10ක ගැහැණු දරුවෙක් නිවසේ සෙල්ලම් කර ඉන්න වෙලාවේ එකපාරම දැරිය අතුරුදහන් වෙනවා. අතුරුදහන් වුණාට පස්සේ ඒ ළමයාගේ දෙමව්පියෝ සහ අසල්වාසීන් දැරිය හොයනවා. හෙව්වට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. කොහොම හරි ඒ බැරිම තැන මේක පවුලේ අය දෙමව්පියෝ පොලිසියට කම්ප්ලේන්ට් එකක් දාලා පොලිසියත් එක්ක හොයනවා දැරියට මොකද්ද උනේ කියන එක. කොහොම හරි එදාට පහෝදා දැරිය හම්බ වෙනවා. හම්බ වෙන්නේ පණ පිටින් නෙවෙයි අහලා පහලා තිබ්බු පොල්වත්තකින් දැරියගේ නිසල දේහය හම්බ වෙනවා. ඉතින් මේ සම්බන්ධව පොලිසියෙන් දිගින් දිගටම විමර්ශන කටයුතු කරනකොට දැනගන්න හම්බ වෙනවා. පවුලත් එක්ක හොඳට හිතවත්කමින් හිටපු පුද්ගලයෙක් තමයි මේ දැරිය පැහැරගෙන ගිහින් දූෂණයට ලක් කරලා මේ විදිහට සාහසික විදිහට ඝාතනය කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් මේ දවස් ටිකේම වාර්තා වුණා. මම අර කිව්වා වගේ පහුගිය දවස්වල දැනට දවස් 2-3කට ඉස්සෙල්ලා බංග්ලාදේශ වලින් ඒ වගේම දෙයක් වාර්තා වෙනවා. අවුරුදු 8ක රමීෂා කියලා පුංචි දියණියක් ඒ විදිහටම පැහැරගෙන ගිහින් දූෂණය කරලා ඝාතනයට ලක් කරනවා. ඒත් එක්කම මේ සිදුවීම් වාර්තා වෙනවා. ඉතින් ඇත්තටම මම අර ඉස්ස වෙනදා කියනවා වගේ වාර්තා නොවන සිදුවීම් මේ ලංකාවේ ලෝකේ කොච්චරද? මේක අපේ රටේ නොවුනොත් මේක ඇවිල්ලා මේ ලේසියෙන් හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද හුඟක් කට්ටිය හිතනවා පවුලේ අයගෙන් තමන් එක්ක ළඟින්ම හිතවත් ඉන්න අයගෙන් මේ දේවල් වෙන්නේ නැහැ කියලා දරුවන්ට. නෑ එහෙම නෙවෙයි. හුඟක් හොයාලා පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ දේවල් වෙච්ච තරමක් උනේ තමන්ගේ පවුලේ ඥාතින්ගෙන් සහ ළඟින්ම ආශ්‍රය කරපු පවුලේ හිතවත්තුන්ගෙන්. ඉතින් ඒකයි කියන්නේ විදිහට හොඳට මතක තියාගන්න දරුවෝ සම්බන්ධව කාරණාවලදී කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. මොකද කිසිම කෙනෙක් විශ්වාස නැහැ. අපි හිතන්නේ නැති මිනිස්සු තමයි මේ වගේ දෙයක් කරන්නේ. ඉතින් ඔයාගේ අදහස මොකද්ද? ඔයාට හිතන දෙයක් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් එකක් විතර දාගෙන යන්න අමතක කරන්න එපා.